ආන්දර පහ විතර නිකන් TikTok බල බල ඉඳලා පහට තමයි නිදාගන්නේ. හොඳකි. හරිද? මේ එතකොට මේ සමහරුන්ට හීන පේන්නේ නැහැ. මං වගේ තද නින්දට ගියාම හීන පේන්නේ නැහැ. මදනේ අර නින්දත් නොනින්දත් අතර තැන තමයි පුතේ හීන පේන්නේ. ඒ හීන විදියට පේන්නේ අපි දවල් දවස්වේ අපේ මතකේ වඩාත්ම තදින් කාවදුණු සිද්ධිධාමයන් එකට එකට ඈඳිලා චිත්‍රපටියක් වගේ අපේ මනසේ පේනවා. හරිද? ඔව්. හරිද? අපි දන්නේ නැති වුණාට අපි පුතේ මාර ඩිරෙක්ටර්ස්ලා හීනවල. හරි. අපි හීන ප්‍රොසෙස් කරගන්නවා මේ ඔළුවේ ඇතුලේ මාර හීන. හරිද? අම්මෝ ඒවා හිතා ගන්න බැරි හීන. එක පාට හරි එක එක හීන තියෙනවා. ඔල්ලි පන්නනවා. හරිද? නයි ගහන්න එනවා. ලිං වලට වැටෙනවා. උස බිල්ඩිමකින් බිමට වැටෙනකොට අතපය පන නැතුව ගින් ගාලා අන්න එහෙම ඇහැරෙනවා. හරිද? අයියෝද කියන්නේ වික. සමහර උන් හින ආතල් හින දකින්නේ. ගෑල් ළමයි ගොඩාරියක් එක්ක ස්විමින් pool එක බැහැලා ආතල් එකේ නනා ඉන්නකොට චූබරක් හැදිලා. හරිද? චූබරක් හැදිලා ඌ චූ දානවා. උදේ ඇහැරලා බලනකොට තමයි දැනගන්නේ මේ වැඩේ වෙලා තියෙන ඇඳේ කියලා. පස්සේ මෙට්ට එළියට දාලා උදේට අයියෝ බලනකො සමහර ගෙවල්ල තියෙනවා මෙට්ට එළියට දාලා අයියෝ හරිද? අර එහෙම චූ කරගෙන. චි සමහරු නිින්දෙන් ඇවිදිනවා. හරිද? සමහරු නිින්දෙන් ඇවිදලා ඒ කියන්නේ නිින්දෙන් ඇවිදිනවා මාරෙවුන්. හරිද? උන්ට ඒ කියන්නේ ඒ නිින්දත් එක ඒ කියන්නේ උන් චූබර හැදෙනගෙන තමයි උන් නිින්දෙන්මයි යන්නේ. හරිද? නිින්දෙන් ගිහිල්ලා චූබර හැදිච්ච උන් නිින්දෙන් ගිහිල්ලා චූ දානවා. චූ දාලා එනවා. හරිද? පස්සේ උදේ තමයි දැනගන්නේ මේ චූ දාලා තියෙන කොමඩ් එකට නෙවෙයි කුස්සිය සීන් ටිකට කියලා. අයියෝ ගන්ධස්තරේ බැයි ළඟට. හරිද? අර ඒ වගේ උන් ඉන්නවා ඉතින්. ඒ හීන පේනවා කියන එකත් මිනිස්සුන්ට ලේසි වැඩක් නෙවෙයි හොඳේ.